සිල්ව සිනමා channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. When Destiny Brings the Demon drama එකේ 10 වෙනි කොටසත් අරගෙන ආවා. මාස්ටර් ෂී කඳුකර ප්‍රදේශයේ පරීක්ෂා කරලා සීමා ජියාවුගේ ආධ්‍යාත්මික බලය හා ආත්මගින්න පිළිබඳ සලකුණු තියෙනවා කියලා හිතනවා. ඉතින් අනිත් කඳුමුදුන්ද බයිෆෙන් කන්ද වගේම විනාශ වේ කියලා මාස්ටර් ෂීට යුවන්ජේ කියත්තේ මාස්ටර් ෂීට වූෆෙන් කන්දේ ආරක්ෂාව ශක්තිමත් කරන්න වෙනවා ආපහු කාටවත් යන්න බැරි වෙන්න. ඒ නිසා මාස්ටර් ෂී දැන් යුවන්ජේ ගැන දන්න නිසාම මේ වැඩේ ඔහුට බාර දෙනවා. ඒ නිසා මාස්ටර් ෂී හිතන්නේ සීමා ජියාවුව වූෆෙන් කන්දට ගෙන්න ගන්න ඇමක් විදියට පාවිච්චි කරන්න. ඒ වගේම ෂී මාස්ටර්ගේ පුතා වන ෂීෂෙන්යුට බාර දෙනවා තයිෆේ කන්දේ ඇති ආත්මගින්න ආරක්ෂා කරන්න. ඒ වගේම මාස්ටර් ෂී රූලින්ටද කියන්නේ වූෆෙන් කන්දට සීමා ජියාවුව ඇවිත් ඔහුගේ උගුලට අහු වෙනවා කියලා. ඔය අතරේදී පෙන්නන්නේ සීමා ජියාවුව යුවන්ජේගෙන් වෙන දේ දැනගත්ත නිසා කඳුකරේට ගිහින් පස්සෙන් ගියොත් ආත්මගින්න හොයාගන්න පුළුවන් කියලා කතා වෙනවා. ඉතින් ටින්යන්ටද ඔහු එක්ක එන්න ඕනි වෙනවා. ඔහුට තාම හරියට සුවයක් නැති නිසා. ඉතින් දෙන්න දිහා නියන් නම් සතුටින් බලාගෙන ඉන්නේ ආදරණීය විදියට ඉන්න හින්දා. ඊට පස්සේ ඔන්න මෙයාලා යන්න පිටත් වෙත්තේ අනිත් පැත්තෙන් යුවන්ජේ මාස්ටර් ෂීගේ සෙබළුන් එක්ක වූෆෙන් කන්ද පරීක්ෂා කරන්න යනවා මාස්ටර් ෂීට සැකේ හිතෙන්නේ නැති වෙන්න. ඔය අතරේදී ෂී මාස්ටර් සීමා ජියාවෝ එනකන් ලෑස්ති වෙලා බලන් ඉන්නකොට යුවන්ෂන් මාස්ටර් ෂීගෙන් පරිගන්න ඇවිත් ඉඳලා බලන් ඉන්න ගන්නවා. ෂීෂෙන්යු ආත්මීය ගින්න ඇති කන්ද පැත්තට යද්දී සීමා ජියාවෝ එන්නේ තයිවේ කන්දට. ඉතින් මෙයාලා ෂෙන්සූගේ පස්සෙන් ඇවිත් තියෙනවා. යුවන්ජේ හා සීමා ජියාවෝ දෙන්න එකතු වෙලා නියම සැලසුමකට අනුව වැඩේ කරලා තියෙන බව ටින්යන් තේරුම් ගත්තාම සීමා ජියාවෝ ඇයට ඇය දක්ෂයි කියලා ඇයගේ ක්‍රමේ පාවිච්චි කරලා පෙන්නුවාම ඇයත් ඒ විදියටම උට කරලා පෙන්නනවා. ඔන්න එක පාරටම යුවන්ෂන් ඉදිරියට ඇවිත් පහර දෙන්න ගිහින් මාස්ටර් ෂීගෙන් පහර කනවා වගේම මාස්ටර් ෂී මොහුව මරන්න වටින කෙනෙක් කියද්දී යුවන්ෂන් කෑ ගහන්නේ සීමා ජියාවෝ නෙමෙයි මාස්ටර් ෂී තමයි හිතක් නැති පව්කාරයා කියලා. ඊට පස්සේ යුවන්ෂන් පැනලා යද්දී මාස්ටර් ෂී පහර දෙනකොට මෙතනට යුවන්ජේ ඇවිත් ඔවුන්ට පහර දෙනව පුතාව බේරගන්න. කොහොම හරි මාස්ටර් ෂී එක්ක යුවන්ජේටත් මූණ දෙන්න බැරි වෙනකොට යුවන්ෂන් කරන්නේ තාත්තට තනියම සටන් කරන්න බෑ කියලා තේරෙන නිසා ඉදිරියට ඇවිත් ඔහුගේ හරයත විනාශ කරගෙන පිරිසට පහර දීලා අතුරුදහන් වෙලා යන එක. ඉතින් යුවන්ජේ වේදනාවෙන් කෑ ගහලා එතනින් පිට වෙලා යන්න ගන්නේ. ඔය අතරේදී මාස්ටර් ෂී පුතාට පණිවිඩයක් යවනවා තයිවේ කන්දෙන් ආපහු එන්න කියලා. ඒත් පණිවිඩය ෂෙන්සූට හරියට ඇහෙන්නේ නැති වෙනවා. ඒ නිසා ඌපේ කන්දට යන්න හදනකොටම සීමා ජියාවෝ ඇවිත් පිරිසට පහර දෙන්නේ. ෂීෂෙන්යු අමාරුවෙන් සෙලෙස්ටියල් කන්ද එයාලට අයිති වගේම ඔහු මැරුණත් සීමා ජියාවට සමාව දෙන්නේ නැහැ කියනවා ඔහුගේ පෙම්වතිය වන අන්සූ මරපු නිසා. එතකොට නියන් අන්සුව මැරුවේ ඔහුගේම තාත්තා කිව්වත් සීමා ජියාවෝ හැමදේම කළේ කියද්දී ටින්යන්ට ෂෙන්සූව මරන්න කියලා සීමා ජියාවෝ කිව්වත් ඇයි ප්‍රතික්ෂේප කරනවා. සීමා ජියාවෝ ඇගේ අතින් අල්ලගෙන ෂී ෂෙන්සූව මරන්න හදනකොට ඇයි නවත්තන්න කියලා කෑ ගහනවා හොඳටම බය වෙලා. අන්තිමටම ෂෙන්සූ මැරුණාම ඇයි තවත් බය වෙලා ඉන්නේ කෙනෙක් මැරුව හින්දා. ඉතින් ඇයිට සීමා ජියාවෝ එක්ක තරහක් එන්නේ මේ විදියට ඇයවත් කෙනෙක්ව මරන්න යොදාගත්ත එකට. ඒ නිසා ඇයට උත් එක්ක දැන් කතා කරන්නද ඕනේ නැහැ කියන්නේ වගේම ඇය කවදාවත් ඕ කරන දේවල් නවත්තන්න උත්සාහ නොකරපු නිසා මේ විදියට ඇයට සලකන්න අයිතියක් නැති බව හා ඇයට මිනී මරන්න බැරි බවත් තරහින් කියනවා. ඒත් ඒ ඉගෙන ගත්තේ නැත්තම් ඇයව මරන්න පිරිසාවොත් බේරගන්න බැරි වෙන නිසා ඉගැන්නුවේ කියලා සීමා ජියාවෝ කිව්වත් ඇයි නම් ලොකු වේදනාවකින් ඉන්න හින්දා ඔහුව දකින්නවත් කැමති නැහැ. ඉතින් සීමා ජියාවෝ දවුලෙන් ඉන්නේ උන දේ එක්ක. ඒ නිසා නියන්ට ඇයව බාර දීලා තයිවේ කන්දට නැවත යනවා ආත්මගින්න හොයන්න. මාස්ටර් ෂී තමන්ගේ පුතාගේ වියෝව එක්ක ඔහුගේ වැරැද්ද නිසා හැමදේම උනේ කියලා හිතනවා වගේම සීමා ජියාවෝ මරලා පලිය ගන්න බවත් පුතාට පොරොන්දු වෙනවා.
ඒ වගේම තාම සීමාජියාවෝ තයිවෙන් කන්දේ ආත්මගින්න හොයාගෙන නැති බව මාස්ටර් ෂීගේ ගෝලයෙක් කියනවා වගේම මාස්ටර් ෂී ගෝලයාට කියන්නේ කලින් රූලින් ටින්යන්ව හොයාගත්තා වගේ මේ පාරත් ඇයව හොයාගන්න කියන පණිවිඩය රූලින්ට දෙන්න කියලා පිටත් කරනවා. ඔය අතරේදී වියරු වැටිලා ඉන්න මාස්ටර් ෂී රූලින්ගේ නංගි වන කැල්ලන්ටත් පහර දීලා රූලින්ටද කෑ ගහනවා කළු සර්පයාට මොකටද අනුකම්පා කරන්න කියලා. ඉතින් රූලින් නංගිව නිදහස් කරන්න කියන්නේ ඊට පස්සේ ඌ කියන ඕනම දෙයක් කරන්නම් කියලා. ඒ අනුව දවස් 3කින් ටින්යන්ව අරගෙන ඉන්න කියනවා. නැත්තම් වංශයේ සියලු දෙනාවම මරණවා කියලා කැල්ලන්ට පහර දෙනවා. දැන් ඕනාවට වඩා කරුණාවන්ත වුණා ඇති කියලා. ඉතින් රූලින්ද සහෝදරියව ඉක්මනටම බේරගෙන ඇය අමාරුවෙන් ඉන්නවා දැකලා සමාවෙන්න කියමින් අඬන්න ගන්නවා. ඉතින් තාමත් තයිවේ කන්දට ගිහින් නැතුව ඉන්න සීමාජියාවෝ ටින්යන්ව බලන්න නැවත එද්දී ඇය කිකුරුම් කන්දට ගිහින් කියලා දැනගෙන ඉක්මනටම ඇයව බලන්න යනවා. ඒ අතේ ඇය තනියම මාළු පුච්චමින් දුකෙන් ඉන්නවා දැක්කලා ඌ කාල බලන්න ගන්නේ. ඒ වගේම ඇය ආපහු අර වගේ දෙයක් ඔහුට කරන්න එපා කියන්නේ ඇය මේ ලෝකේ වැඩියම ආදරේ කරන කෙනා වූ නිසා. ඊට පස්සේ ඇය ඌගේ පපුව මත ඔළුව තියාගෙන ටිකක් විවේක ගත්තී නිින්ද ගිහින් තිබිලා නැවත එක්කගෙන ඇවිත් ඇඳෙන් තියෙනවා. ඉතින් ඒ ඇවිත් ඇය ඇහැරුණාම ඔහු කියන්නේ කෙනෙක් මෙච්චරම මිනි මරණකොට බය වෙලා ඉන්නවා දැක්කේ පළවෙනි පාර. ඒ නිසා ඇයට හොඳින් නිින්ද යන විදිහේ කොටයක් ලබා දෙනවා භයානක හීන පේන්නේ නැති වෙන්න. ඒ අනුව ඉතින් කිව්වා වගේම ඇයට සුබ සීනයක් පේන්න ගන්නේ සතුටින් ඇයගේ උපන්දිනේ සමරනවා. ඒ හීනේ ගැන ඇය සීමාජියාවටත් කියන්න අමතක කරන්නේ නැහැ. ඒ වගේම ඇය අපහු නැවත කලින් විදියටම හිත හදාගෙන සාමාන්‍ය විදියට ඉන්නවා. ඊපස්සේ සීමාජියාවෝ තයිවේ කන්දට යන්න ඉන්න නිසා ඇයට අර රත්තරන් මාලේ නැවත ලබා දෙනවා ඇයගේ ආරක්ෂාවට කොහෙවත් යන්න එපා කියලා. ඉතින් මේ තුලට ඔහු තවත් මන්ත්‍රයක් යොදලා නිසා ආරක්ෂාව වැඩි කරලා තියෙනවා. ඊට පස්සේ යන්න කලින් ඇයව ආදරයෙන් සිපගෙන ඔහු එනකම් පරිස්සමින් ඉන්න කියලා පිටත් වෙන්නේ. ඒ අනුව සීමාජියාව ඔහු මන්ත්‍රය කරපු මාස්ටර් ෂීගේ ගෝලයා ලවා ආත්ම ගින්න ඇති තැනට යනවා. ඉතින් අදාළ තැනට ඇවිත් බාධකේ ඉවත් කරන්න හදනකොට බාධකය බලවත් කියලා ඔහුට තේරුම් යනවා. ඔන්න සීමාජියාවෝ තයිවේ කන්ද බාධකේ ඉවත් කරගෙන ඇතුළට ඇවිත් ආත්මගින්න ඇති ගුහාව ඇතුළට එද්දි දකින්නේ ෆෙන්ෂාන් වංශයේ රුධිරයෙන් පිරුණු තටාකයක් තියෙනවා. එතනදි සීමාජියාවෝ දකින්නේ ෆෙන්ෂාන් රුධිරය තුළින් මුරබල්ලෙක් ඔහු වෙත කඩා පනිනවා වගේම සීමාජියාවෝ මුරබල්ලට පහර දීමත් සමග නැවත ෆෙන්ෂාන් රුධිරයේ ඇති විල ඇතුළට ඇතුල් වෙනවා. ඒ වගේම සීමාජියාවෝ රුධිරය ගිනි තියනකොට කෙනෙක් ඔහුට ෆෙන්ෂාන් රුධිරයේ ඇති තැනට කතා කරනවා. ඒ අනුව ඔහු ඇතුළට ගියහම දකින්නේ කළු වෙලා පිච්චිලා තියෙන නෙළුම් මල මත ආත්මගින්න සමග කෙනෙක් ඉන්නවා. ඉතින් සීමාජියාව ඔහු දිහා බලන් ඉන්න ගන්නකොට මේ කෙනා ඔයා අන්තිමටම ආව නේද කියලා සතුටු වෙද්දී සීමාජියාවට තේරුම් යන්නේ ඒ ඉන්නේ ඌගේ තාත්තා වන සීමාෂී කියලා. ඉතින් සීමාජියාව එනකන් ඔහු ගොඩක් කල් ඉඳලා බලාගෙන ඉඳලා තියෙනවා. ඉතින් සීමාජියාව ජීවතුන් අතර ඉන්න එක ගැන තාත්තා ගොඩක් සතුටු වෙනවා වගේම ඔහුගේ ඇති ආත්මගින්න සීමාජියාවට දීලා පිටත් වෙන්න ඕනේ වෙනවා. ඉතින් සීමා වංශය අටමාලිගේ මෙවලමක් බවට පත් වෙලා ඇති නිසා ඔහුට හා සීමායට එකට විවාහ වෙන්න වෙලා තියෙන්නේ සුපිරිසිතු ෆෙන්ෂාන් රුධිරය ලබා ගන්න. ඉතින් සීමාජියාවට තමයි ඒ කියන සුපිරිසිදු රුධිරය තියෙන්නේ. අටමාලිගේ අයගේ කෑදරකම නිසා ලේ ලබා ගන්න ඕනේ වෙලා තියෙනවා. ඒ නිසා වුන් දෙන්නව සුදු මුවන් කන්ද මුද්‍රා කරලා තියෙන්නේ. ඉතින් මෙයාලා මුද්‍රාව ඉවත් කරන්න ෆෙන්ෂාන් ආත්මගින්න එක්ක එකතු වෙලා බලය ලබාගෙන උපක්‍රම නවත්තන්න හැදුවත් සීමාෂිට ආත්මගින්න බලවත් නිසා දරා ගන්න අමාරු වෙලා තියෙනවා. ඒ නිසා ඔහු ඒ ක්‍රමය අතහැරලා තියෙනවා. ඉතින් මේ දේ දැන සීමාජියාවට ආත්මගින්න එකතු කරන්න හදන්නේ ඇයි අහත්ති ඔහුව බේර ගන්න වෙන විකල්පයක් නැති වුණා කියන්නේ. සීමාජියාවට මේ ශාපය බිඳලා දාන්න කියන්නේ එදා ඒ නිසා ශක්තිමත් ආත්මගින්නක් අවශ්‍ය හින්දා සීමා වංශයේ අය එකතු වෙලා ඔවුන්ගේ රුධිරය ආත්මගින්න තුලට ඒකාබද්ධ වෙලා තියෙනවා අටමාලිගේ විනාශ කරන අරමුණ ඇතිව.
ඉතින් සීමා වංශකයින් 100කටත් වඩා වැඩි පිරිසක් තමන්ගේ ජීවිතයේ මේ දෙයට පූජා කරලා තියෙනවා. අන්තිමටම බලවත්ම ආත්මගින්න හදලා තියෙනවා. එහෙම කියද්දි සීමාජියාව අහන්නේ ඔහු මතේ බරපැටෙව්ව නේද කියලා කිසිම අනුකම්පාවක් නැතුව. ඒ වගේම ඔහු ජීවත් වුණේ කොහොමද කියන එකත් අහන්න ගන්නවා. ඉතින් අටමාලිකේ අයට ඔවුන්ගේ සැලසුම ගැන දැනගන්න ඉඩ නොදෙන්න ඔහු පිස්සු හැදිලා වගේ එදා හැසිරලා තියෙනවා. එදා තමයි අටමාලිකාවේ අයට හොරෙන් සීමාජියාවට ආත්මගින්න ඒකාබද්ධ කරපු දවස උනේ. ඉතින් සැලසුම එතනින් අවසන් වෙයි කියලා එයාලා හිතුවත් එදා වෙලා තියෙන්නේ සීමාශී මිය ගියා වගේ හැසිරිලා අටමාලිකේ අයව රවට්ටන එක. ඒත් ශීපවුලේ ඔත්තුකරුවෙක් ඉඳලා ඔහු ජීවතුන් අතර බව දැනගෙන රහසින්ම අරන් ගිහින් තියෙනවා. ශීපවුලේ ඒ කාලේ ඔහුව බේරගන්න මේ දේවල් කරලා තියෙනවා. ඒත් ෆෙන්ෂාන් රුද්‍රය ශීපවුලේ අයවද ගිලගන්න නිසා ඔවුන් එකතු වෙලා ආත්මගින්නේ අවතාර දැල්ල හොරකම් කරලා සීමාශීගේ සිරුර ජීවමානව තියාගෙන තියෙනවා. ඉතින් වයිෆෙන් කන්දේ ෆෙන්ෂාන් රුද්‍රේ රැස් කරලා ආත්මගින්න පෝෂණය කරලා තියෙනවා. ඉතින් දැන් සීමාජියාව ආව නිසා හැමතේම අවසන් කරන්න සීමාශීට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ඔහු තුළ ඇති ආත්මගින්න අරගෙන තුවාල පවා සුව කරගන්න කියනවා වගේම ප්‍රබල බලයක් එයින් සීමාජියාවට ලැබෙන බවත් කියනවා. ඒ විතරක් නෙමෙයි සීමාජියාවට දැනෙන වේදනාවත් දෙගුණ වෙන බව සීමාජියාව දන්නවා. ඉතින් කවදාවත් නොකරපු දේවල් සීමාජියාවට කරන්න පුළුවන් කියලා ඔහුගේ ආත්මගින්න සීමාජියාවට ඉතුරු කරලා ඔහු අතුරුදහන් වෙනවා. ඒ අනුව සීමාජියාව මේ ආත්මගින්න ලබා ගන්නවා ඔහුගේ සිරුර ඇතුළට. ඒ අතරේදී සීමාස්ටට ආරංචි වෙනවා ටින්යන්ව හොයාගෙන රූලින් ගිහින් කියලා. මේ නිසා ටින්යන්ව අරගෙන තයිවේයි කන්දට රූලින්ට එන්න කියලා ගෝලයන්ට අණ ලබා දෙනවා. සීමාජියාව අල්ලගන්න හොඳම ක්‍රමය මේක කියලා ඔහු හොඳටම දන්නවා. ඔන්න ටින්යන්ට නියන් කතා කරනව ඇහිලා බලන්න යද්දී ටින්යන් ළඟට ඌට එන්න බැරි වෙලා තියෙනවා වගේම රූලින් පිරිස එක්ක ඇවිත් ඉන්නවා ටින්යන් දකින්නේ. ඉතින් ඇයිව හොයාගත්ත විදිය අහද්දී ටින්යන්ගේ සීතල සලකුණ හොයාගන්න පුළුවන් එකම කෙනා රූලින් කියනවා. ඒ අනුව ටින්යන්ව ශීමාස්ටගේ ගෝලයෙක් පැඳලා දානකොට රූලින් ඌට කෑ ගහනවා. ඊට පස්සේ ටින්යන්ව ඔවුන් එක්කගෙන යද්දී නියන්ට කර කියා ගන්න දෙයක් නැතුව කෑ ගහන්න ගන්නේ. මාස්ටර්ෂී තයිවෙන් කන්ත වෙත එද්දී ඔහු දකිනවා සීමාශීගේ නෙළුම අතුරුදහන් වෙලා ප්‍රධාන මාස්ටර් අවශෝෂණය කරගෙන ඉන්නවා. ඒකට තරහින් ඔහු කෑ ගහන්න ගන්නේ හරියට ශී මාස්ටර්ගේ දෙයක් සීමාජියාව වර්ගෙන වගේ. සීමාජියාවගේ බලය දැන් වැඩි නිසා පහර පිට පහර එල්ල කරද්දී අනිත් පැත්තෙන් නටමාලිගේ පිරිස ටින්යන්ව අල්ලගෙන ඉන්නවා පෙන්නන්නේ. ඉතින් පිරිසයට පහර දෙන්න හදනකොට සීමාජියාව තුන්න මාලේ නිසා කාටවත් ඉදිරියට ඇවිත් ඇයට පහර දෙන්න බැරි වෙනවා. ඉතින් සියලු දෙනා එකට එකතු වෙලා සීමාජියාවගේ බලයට ප්‍රතිප්‍රහාර එල්ල කරද්දී රූලින් අනිත් අයට කියන්නේ මාස්ටර් ෂීට මේ ගැන කියලා සීමාජියාව ටයික්සුවාන් කඳුමුදුනට ගෙනියන්න කියන්න කියලා. එතකොටම මාස්ටර් ෂී ළඟට පිරිස ආවහම ඔවුන්ටද සීමාජියාව පහර දෙන්න ගන්නවා වගේම ඔහුගේ රුධිරය කළු ජේට් නෙළුම් පොකුණට එකතු කරලා විනාශ කරලා දාන්න ගන්නවා. එකපාරටම එක එක තැන්වල ඇති කඳුකර ගුහාවන් පිපිරෙන්න ගත්තාම ආත්ම නහරේ පිපිරෙනවා කියමින් අර ටින්යන් ඉන්න තැනට එකතු වුණ පිරිස කෑ ගහමින් එහෙ අත දුවන්න ගන්නවා. ඉතින් සීමාජියාව ෂී මාස්ටර්ට කියන්නේ ෂී මාස්ටර්ට අයිති සියලුම කඳුමුදුන් පන්සල් හැමදේම ගෙනි අරගෙන අලු වෙලා යනවා කියමින් hina වෙනකොට ෂී මාස්ටර්ට එකපාරටම කියන්නේ මේ කරපු දේවල් වලට ඔයාට පසුතැවෙන්න වෙයි කියලා. එතකොට සීමාජියාව ඔහුට පහර දෙන්න ගන්නවා. මේ අතරේදී රෝලින් තවමත් ටින්යන් මිතුරිය බව හිතන නිසා ඇයව බේරගෙන එතනින් එක්කන් යන්න හදනවා. ඒ අතර මාස්ටර් ෂී සීමාජියාවට කියන්නේ ටින්යන් ටයික්සුවාන් කඳුමුදුනේ ඉන්නේ අපි මැරුණොත් එයත් මැරෙනවා කියලා. එහෙම කියද්දී නම් සීමාජියාව ඉක්මනටම ඇයව හොයාගෙන පිට වෙලා යන්න ගන්නවා. ඔය අතරේදී එහෙම් මෙහෙන් ගිනි පුපුරු පත්තු වෙන්න ගන්නකොට ටින්යන් සීමාජියාව එනකම් බලාගෙන ඉන්නවා කියලා එහෙම්මම සිහිය නැති වෙලා වැටෙනවා. සීමාජියාව ඇවිත් ඇයව හැමතැනම හොයද්දී ඔහු දුන්න මාලය බිම තියෙනවා දැකලා ආත්ම ගින්නට මේ ආභරණය ඔරොත්තු දෙන්නේ නැත්te කියලා හිතලා ඔහුගේ බලය පාවිච්චි කරලා ටින්යන්ව හොයන්න ගන්නවා. ඒත් ඔහුට ඇයව හොයාගන්න අපහසු වෙනවා වගේම ඔහු හොඳටම බය වෙලා හැමතැනම ගිහින් ඇයව තැන තැන හොයන්න ගන්නේ. ඒ හොයන අතරේදී නියන් ඇවිත් ඇයව
ඔහුටත් මුණ ගැහුනේ නෑ කියනකොටම සීමාජියාවට ටිකක් අමාරු වෙනවා. තාමත් ඔහුගේ ආත්මගිනි දෙක ඒකාබද්ධ වෙලා නැති නිසා. ඒ නිසා ආත්මගිනි දෙකේ ඇති බලය වැඩිකමට සීමාජියාව නින්දට වැටෙනවා පෙන්නන්නේ. ඔය අතරේදී පෙන්නන්නේ අමරණීය යක්ෂ බාධකයක් බිඳලා නිසා සටන් නැති වෙලා තියෙනවා. මේ නිසා යක්ෂ රජු ඇතුල් වෙලා නගරය අල්ලගනිමින් ඉන්නේ. ඉතින් මේ හැමදේම වෙන්නේ සීමාජියාව තාමත් නින්දෙන් අවදි වෙලා නැහැ. ආත්මගිනි දෙක ඒකාබද්ධ වෙලා නැති නිසා. ඉතින් ඔහු ආත්මගිනි දැල ඒකාබද්ධ කරන අතරේදී ටින්යන්ව මතක් වෙන්න ගන්නකොට දැවෙමින් තියෙන ඔහුගේ ආත්මය සිසිල් වෙන්න ගන්නවා. යුවාන්ජේ හානියන් පිරිසත් එක්ක එකතු වෙලා සීමාජියාව අවදි වෙනකම් ඔවුන් ඔහුව ආරක්ෂා කරගෙන ඉන්න අතර යක්ෂ පිරිස මෙයාලා ඉන්න තැනට ආවහම එක පාරටම ගොරවන්න අරගෙන ආත්මගින්නේ බලය අකුණු වෙත ගිහින් පිරිස පිච්චිලා අළු වෙලා යන්න ගන්නවත් සමගම සීමාජියාව අවදි වෙන්නේ ආත්මගිනි දෙකේ ප්‍රබල බලයත් සමග. නියන්යු ඔහුව දැකපු ගමන් සතුටට අඬන්න ගන්නවා වගේම ටින්යන් ගැන ඔහු මුලින්ම අහනකොට කිසිම ශරීර කොටසක් ඇයිගේ ඉතුරුනේ නැති බව කියමින් නියන් අඬන්න ගන්නවා. ඒ වගේම ශීමාස්තවත් මෙයාලට කොහෙවත් හොයාගන්න බැරි වෙලා තියෙනවා. යක්ෂ අමරණීය බාධකයේ බිඳිමින් තියෙන නිසා ඒ කරදරය නැති කරන්න මුලින්ම යමු කියලා සීමාජියාව කියන්නේ. ඒ වගේම යක්ෂ රාජධානිය තුළ සෙලෙස්ටියල් රාජධානියේ පිරිස ඉන්න නිසා ඔවුන්ව ආරක්ෂා කරන්න කියලා යුවාන්ජේ ඉල්ලීම් කරනවා. ඉතින් සීමාජියාව නැති අතරේදී යක්ෂ හා අමරණීය බාධකයේ බිඳලා ගිහින් තියෙන්නේ කියලා නියන් කියනකොට සීමාජියාව බාධකයේ අලුත් වැඩියා කරන්න ගන්නවා. ඔය අතරේදී යක්ෂ රාජධානියේ රජු අවුරුදු 18කට නිදන් ඉඳලා අවදි වෙලා තියෙනවා. මේ නිසා සීමාජියාව තමයි මෙයාටත් ඕන පිරිසිදුලේ ඇති නිසා. ඒ වගේම මේ යක්ෂයා ටින්යන් ගැන අහනකොට අධික සීතල ස්වභාවයේ සලකුණු තාම ඇති නිසා ඇය ජීවතුන් අතර ඇති බව යක්ෂයාට මිංග්ලී කියනවා. ඇය තමයි සීමාජියාව මරන්න තියෙන එකම ආයුධය ලෙස හඳුන්වන්නේ. ඒ නිසා ඇයව හොයාගන්න කියලා මිංග්ලීට කියනවා. ඒ වගේම සීමාජියාවට ආත්මගිනි දෙකක් ඇති නිසා පුරාණ වස්තුවක්ද හොයාගන්න කියලා සිතියමක් දෙනවා. නැත්තම් මරන්න අපහසු නිසා. ඔය අතරේදී පෙන්නනවා සෙලෙස්ටියල් මාලිගයේ දොමකරේ කියලා නගරයක මාස්ටර් ෂී ඉන්නවා වගේම ඔහු යටතේ ටින්යන් සේවය කරමින්ද ඉන්නවා. අද කොටස මෙතනින් අවසන් වෙනවා. කතාවේ ඉදිරියේදී මොන වගේ දේවල් වෙයිද බලන්න අපි ඊළඟ කොටසින් ඉක්මනටම හමු වෙමු.